Hello guys, ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේ මම වීඩියෝ කරන්නේ මොකකින්ද කියලා. ඉතින් මම වීඩියෝ කරන්නේ iPhone SE 2 එකකින්. ඉතින් ඔයාලා මේ බලන මේ දැන් වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ iPhone SE 2 එකකින්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2026 දී content creators ලට SE2 එකකින් ඒ කියන්නේ iPhone එකේ budget version එකක් කරන SE2 එකකින් ගේමක් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ videos edit කරන්න, videos record කරගන්න පුළුවන්ද කියලා තමයි අද අපි කතා කරන්නේ. සහ මේ phone එකේ iOS update එකත් එක්ක මේ phone එකේ specification, ඒ කියන්නේ අලුත් වැඩ කැලී ටිකුත් අද අපි කතා කරන්න යනවා. සහ මේකේ cam එක ගැනත් අද අපි විශේෂයෙන් කතා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් subscribe කරපු නැති කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා නම් අනිවාර්යෙන් subscribe කරන් යන්න. වීඩියෝ එකට යන්න කලින් like එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේකේ ඩිසයින් එක විදියට ගත්තොත් ඔයාට මේක කළු සුදු රතු යන කලර්ස් වලින් ඔයාට මේ iPhone එක මෙලදී ගන්න පුළුවන්. වගේම මේකේ back එක ගත්තොත් මේකේ back එක glass වලින් තමයි අපිට බලා ගන්න පුළුවන්. වගේම frame එක aluminium වලින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඩිසයින් එක ගත්තොත් 2026ට නම් ගැලපෙන්නේ නැහැ. නමුත් මට නම් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට මේකේ යටපැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් ස්පීකර් හෝස්, මේන් මයික්‍රොෆෝන් අපිට බලා ගන්න පුළුවන්. වගේම ෆෝන් එකේ දකුණු පැත්තට ගියොත් අපිට SIM slot එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකට eSIM එක පාවිච්චි කරලා dual SIM විදියට පාවිච්චි කරගන්න. ඉතින් මේකේ උඩ පැත්තට ගියොත් නම් අපිට කිසි දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේකට වම් පැත්තට ගියොත් අපිට silent button එක සහ volume button බලා ගන්න පුළුවන්. ඉතින් මේ display එක ගැන කිව්වොත් මේකට තියෙන්නේ 4.7 Retina HD LCD panel එක. ඉතින් අපිට මේක බලා ගන්න පුළුවන් nit 625ක peak brightness එක තියෙනවා. ඉතින් ඕනම තැනක කියන්නේ ඕනම හිරු එළියක් යටතේ ඔයාලට මේකේ brightness එක වැඩි කරලා හොඳට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා iPhone SE 2 එකට මේ වගේ හොඳ display එකක් තියෙනවා කියලා. ඉතින් මේ display එකෙන් නම් හොඳ වැඩක් ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන වැදගත්ම part එක විදියට ගන්න පුළුවන් මේ කැමරා එක ගැන කිව්වොත් අපිට මේකේ main කැමරා එක විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ 12 megapixel wide lens එක. ඉතින් අපිට selfie කැමරා එක විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ 7 megapixel කැමරා එකක්. ඉතින් මම හිතනවා මේකේ main කැමරා එක හොඳට perform කරනවා කියලා. ඉතින් content creator කෙනෙක්ට හොඳටම ගැලපෙන කැමරා එකක් විදියට මට recommend කරන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේම මේ iPhone එකේ තියෙන කැමරා එකෙන් හොඳ වැඩක් ගන්න පුළුවන්. ඉතින් අලුතෙන් YouTube කරන්න ඉන්න කෙනෙක්ට වගේ අලුතෙන් content එකක් create කරන්න ඉන්න කෙනෙක්ට වගේ හොඳ වැඩක් ගන්න පුළුවන්. කැමරා එකක් තමයි මේ iPhone SE 2 එකේ තියෙන. ඉතින් බජට් එකට හරියන හොඳ කැමරා එකක් අපිට මෙන්න මේ iPhone SE 2 එකේ දීලා තියෙනවා. වගේම අපිට මේක 11 series එකේ එන A13 bionic chip එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා iOS 26 වෙනකන් සියලුම අප්ඩේට් මෙන්න මේ iPhone SE 2 එකට එනවා. ඉතින් සමහර කට්ටිය කියනවා මේක ගහන්න එපා කියලා. ඉතින් මම නම් ඔක්කොම අප්ඩේට්ස් ගහලා තියෙන. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව ඇදගෙන ඇතයි ඔයාලට ඕන ඇප් ටිකේ අප්ඩේට් සියල්ල මේ iPhone SE 2 එකට එනවා. ඉතින් තව දිග කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බැටරිය රීප්ලේස් කර වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බැටරි හෙල්ත් එක තමයි මේකේ ප්‍රශ්නයකට තියෙන්නේ. ඉතින් බැටරි එක පොඩ්ඩක් අවුල් වුණාට මම හිතනවා iPhone SE 2 එකට iOS 26 හොඳටම ගැලපෙනවා කියලා. ඉතින් මා දාගෙන ඉන්නේ ඒක තමයි. ඉතින් ඔන්න ඔය ටික තමයි iPhone SE 2 එක ගැන අපිට කතා කරන්න තියෙන. ඉතින් content creators ලට සුපිරි budget phone එකක් කියලා කියන්න පුළුවන් හොඳ කැමරාවක් එක්ක. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට iPhone SE 2 එක ගැන කතා කරන්න තියෙන්නේ. හරි, දැන් කොහොමද මගේ මේ පොඩි YouTube channel එක මෙන්න මේ iPhone SE 2 එකෙන් කරන්න කියලා මම කියන්න හදන්නේ. ඉතින් මම thumbnail designing වගේ කරන ඒ වැඩ ටික කරගන්න මගේ මේ පස්සේ තියෙන PC එකෙන්. ඉතින් ඔයාලා ඒ දේවල් කරනවා නම් දන්නවා. ඒවා phone එකෙන් කරනවා කියන්නේ අමාරු වැඩක්. කොහෙත්ම SE 2 එකෙන් කරනවා කියන්නේ අමාරුයි. මොකද phone එකේ තියෙන screen එකත් එක්ක පොඩි screen එකත් එක්ක ඉතින් ඒක කරන එක ගොඩක් අමාරුයි.
ඉතින් මගේ YouTube channel එකේ main point එක වෙන මගේ videos record වෙන්නේ මෙන්න මේ iPhone SE2 එකෙන් සහ videos edit කරන්නේ මම මේ iPhone SE2 එකෙන්. මොකද PC එකට දාලා edit කරන්නේ මට කරදරයි වගේම ඒකෙන් quality drop වගේ ඒවත් වෙන නිසා මම videos edit කරන්නේ මෙන්න මේ iPhone SE2 එකේ වගේම videos record කරන්නේ iPhone SE2 එකෙන්. ඉතින් ඔයාලට මේ සම්පූර්ණ process එක වෙන්නේ iPhone SE2 එකෙන් මගේ මේ පිටිපස්සේ තියෙන PC එකේ. ඉතින් මේ සම්පූර්ණ එක වීඩියෝ එකක් හැදෙන්න ඉතින් මේ දෙකම මට වැදගත් වෙනවා. ඉතින් ඔහොම තමයි මගේ YouTube channel එක කරන් යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති budget phone එකකින් උනත් ඔයාලට ලස්සනට YouTube channel එකක් කරගෙන යන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඉතින් මේ වලින්. ඉතින් මම හිතනවා ඔයාලට දෙයක් ඉගෙන ගන්න ඇති කියලා සහ අලුත් content creators ට budget phone එකක් කරන්න වැඩි පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් හොඳම උදාහරණයක් දෙන්නේ මගේ මේ channel එක. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක ඉවර කරන්න යන. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අපිව subscribe කරලා තියන්න. ඒ වගේම අපේ Facebook, WhatsApp සහ Telegram channel අපි හදලා තියෙන. ඉතින් follow පාරක් දාලා තියන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් හම්බෙමු.